ඉතා බලගතු සහ ඉක්මන් ස්ත්‍රී පුරුෂ වශයක් තමයි අද ඔයගොල්ලන්ට කියලා දෙන්න දන්නේ. මේ සඳහා ඕන වෙනවා ලුණු සහ තේකොළ තේ කුඩු බල සම්පන්න ද්‍රව්‍ය දෙකක් විදිහට තමයි මැලේසියා වගේ රටවල් වල මේ තේකොළ සහ ලුණු කියන දේ හඳුන්වන්නේ. අපිට මේ වශී කර ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙනවා තේ කුඩු සහ ලුණු සහ දෙහි ගෙඩියක්. මේක ඊටාම ලේසියෙන් සහ කරන්න පුළුවන් සහ මේක ඊටාම ලේසියෙන් කරන්න පුළුවන් වගේම මේක ඊටාම බල සම්පන්න වශයක්. මේක අපිට කරගන්න මේ කියන ලුණු සහ තේකොළ සහ දෙහි කියන මේ ටික සම්පාදනය කරගත්තට පස්සේ අපිට තියෙනවා මේක ජීවම් කරන්න. ඒ කියන්නේ මේ ලුණුයි තේකොළයි දෙහි ගෙඩියයි මෙහෙම අපි ඉස්සරහින් තබාගෙන මම මේ කියන මන්ත්‍රය මේක ඇවිල්ලා ස්තෝත්‍රයක් වගේ කියන්නේ මේක යාදින්නක් වගේ යැදීමක් තමයි තියෙන්නේ. මේ කියන වාක්‍යයන් හරියට ඝන පිහිටුවල ලියලා තියෙන්නේ. එතකොට මේක අපි 7 වරක් පමණ ප්‍රථමයෙන්ම මම මේ කියන යාදින්නෙන් මේක ජීවම් කරගන්න ඕන. එහෙම යාදින්නෙන් 7 වරක් පමණ ජීවම් කරගත්තට පස්සේ ජීවම් කරගෙන අපි ඒක මේ ලුණු සහ තේකොළ අපි කප් එකකට දානවා. කප් එකකට දාලා ඒ කප් එක අපි නිදන කාමරයේ අපේ ඇඳ යටින් හිසට කෙලින් අපේ ඇඳ යටින් තියනවා දින 7ක්. ඒ දින 7ේම ඔබට මේක සුදුසු පහසු වේලාවක් තෝරගෙන දිනකට එක් වතාවක් ගානේ මම මේ කියන යාදින්නේ මේක ජීවම් කරන්න ඕනේ. එහෙම ජීවම් කරලා 7 වෙනි දවසේ ජීවම් කරලා ඉවර වෙලා 8 වෙනි දවසේ පසුදා 8 වෙනි දවසේ කියන්නේ 7 වෙනි දවසේ ජීවම් කරලා රාත්‍රියේ තියලා 8 වෙනි දවසේ මේක ඊතා පිරිසිදු ගලා බසින දිය පහරකට අතහරින්න ඕන. ඊට පස්සේ ඒ දින 7 ගෙවිලා දින 8 වෙනි දිනේ පටන් තව දින 3ක් ඇතුළත ඔබේ අරමුණ ඉෂ්ට වෙනවා නියතයි. ඒ පිළිබඳව විශ්වාසයෙන් සහ භක්තියෙන් යුක්තව මේ වැඩේ අපි කරන්න ඕන. එහෙනම් ඒ ජීවම් කරන්න ඕන යාදින්න මම එක්වරක් කියනවා. ඔබ මෙය 7 වරක් කිය යුතුයි පළමුවෙන් ජීවම් කිරීමේදී. එහෙනම් මම දැන් මේ එක් වතාවක් ඒ යාදින්න කියනවා. නමෝ රතිකාමි මතිකාමි පතිකාමි ෘතිකාමි වේසාකාමි පිස්සීකාමි විකාරකාමි මම සිතෝ ස්ත්‍රීගේ ලෙයිගත ගිනි වෙදී මා දෙසට වරවර මුත්තු දිස්ටිගං නොස්වාහං නමෝ වීර පත්‍ර මදන රණ විමෝක්ෂ කද්රී මා සිතෝ ස්ත්‍රීගේ ගිනි මා දෙසට වරවර කාම බන්ධන වරවර ඒ ස්වාහං. මේ විදිහට මේ යාදින්නින් මන්ත්‍ර සහිත යාදින්නින් ඔබ 7 වරක් පමණ මේ කියන ද්‍රව්‍යයන් ටික ජීවම් කරලා ඉවර වෙලා ඔබට පුළුවන් මේක මේ ආකාරයට දෙහි ගෙඩිය පැත්තකින් තියලා මේ දෙක එකට ලුණු සහ මේ දෙක එකට එකතු කරන්න. මේ එකතු කරලා මේ වගේ කප් එකකට ඔබට පුළුවන් දාගන්න. දාගෙන මේක මෙහෙම කලවම් කරලා මේ දෙහි ගෙඩියත් එක්ක මෙහෙම මේක තුල තියලා මේක පුළුවන් ඔබට දැන් ඔබේ නිදන කාමරයේ ඔබේ ඇඳ යට ඔබේ හිසට සමාන්තරව මේක තියාගන්න පුළුවන්කම තියෙනවා. එහෙම හිසට සමාන්තරව තියාගෙන ඔබට දින 7ක් මේක තියාගන්න ඕනේ. තියෙන දින 7 තුල දිනකට එක වර ගානේ මම මේ යාදින්න සහිත මන්ත්‍රය ඔබට දැන් ඩිස්ක්‍රිප්ෂන් එකෙත් දානවා. මම ඩිස්ප්ලේ කරන්නම්. ඒක බලාගෙන දින 7ක් දිනකට එක ගානේ මේක ජීවම් කරලා 7 වෙනි දවස ඉවර වෙනකොට 8 වෙනි දවසේ මේක ගලාගෙන යන පිරිසිදු දිය පාරකට අතහරින්න ඕන. එතනන් සිට දින 3ක් තුල ඔබේ බලාපොරොත්තු වෙන දේ
ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම ඔබ මේක ජීවම් කරනකොට ඔබේ හිත තුළ මවා ගන්න ඕන ඔබ බලාපොරොත්තු වෙන ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ රූපේ. එහෙම මවාගෙන තමයි මේක ජීවම් කරන්න ඕනේ. ඊට පස්සේ ඔබට පුළුවන්කම තිබෙනවා දින 7න් පසු 8 වෙනි දින මේ 12 පාරකට තැරියම් පසුව එතෙන් පටන් දින 3ක් ඇතුළත ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම් වෙනකම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට ඔබට දැනගන්න, නොදන්න දේවල් දැනගන්න, මේ වගේ දේවල් දැනගන්න ඔබ subscribe කරලා bell icon එකත් click කරලා channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. තවත් වැදගත් දේවල් බැලීම සඳහා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අදට ඔබට ජය වේවා.